ජිම් එකට යන ගොඩක් අයට අමතක වෙන දෙයක් තමයි හයිඩ්‍රේෂන්. හයිඩ්‍රේෂන් කියන්නේ අපි බොන ලික්විඩ්ස් ප්‍රමාණය. නැත්නම් අපි අපේ ඇඟට ලබා ගන්න දියර ප්‍රමාණය. ඒක වතුර වෙන්න පුළුවන්, ජීවනීය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ෆෘට් ජූස් එකක් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඇයි හයිඩ්‍රේෂන් අපිට වැදගත් වෙන්නේ? අපි වර්ක්අවුට් කරනවා කියන්නේ අපේ ඇඟෙන් ගොඩක් දාඩිය නැත්නම් ස්වෙට් පිටවීමක් සිද්ධ වෙනවා. එතකොට අපි ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඊට අමතරව ක්‍රියේටින් වගේ සප්ලිමන්ට් එකක් යූස් කරනවා නම් ඒකිනුත් ඉන්ට්‍රසෙලියුලර් මසල් එක ඇතුළට වතුර ඇද ගැනීමක් සිද්ධ වෙනවා. එතකොටත් අපේ බ්ලඩ් ෆ්ලෝ එකේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒකේ බ්ලඩ් වල තියෙන thickness එක වැඩි වෙන්න පුළුවන්. සෝ ඒක ප්‍රශ්න ගොඩකට මුල පාදන දෙයක් වෙන්න පුළුවන්. සෝ ඔයා අනිවාර්යයෙන්ම ජිම් එකට යද්දි අමතක කරන්න නැතුවම ගෙනියන්න ඕන දෙයක් තමයි හොඳ ලොකු වෝටර් බොටල් එකක්. සෝ ඒකෙන් ඔයාට පුළුවන් ෆ්‍රීක්වෙන්ට් පොඩ සිප්ස් විදියට water use කරන්න. අනිත් එක තමයි ඔයා මොනවාම හරි supplement එකක් use කරන කෙනෙක් නම් අපි recommend කරනවා 3 to 5 liters at least water intake එකක් daily water intake එකක් ඔයා තියාගන්න ඕනේ කියලා healthy විදියට ඉන්නවා.